හොඳයි. පින්වත් මොන මේද තියෙන ආකාරයට පුළුවන් විදියට පස්ව ආකාරයෙන් තැන්පත් වෙන ලෙස පින්වත් හැමෝටම ඉතාමත්ම කාරුණිකව සිහිපත් කරනු ලබනවා. හොඳයි කවුරුත් සාදුකාර පවත්වමු. නැවත වතාවක් සාදු කියමු. සම්පූර්ණතා පාමිතා පාර මෙත්තා බලලා විද්වං කෙලෙස සමෝජාලං තේනේවලන්ද ආරහතේ නාමං වන්දාමි බුද්ධ මමලං සිරසා නමාමි. සම්බුදු සෙසලායේ සදහම් සෙවනායේ අරගෙන ආවෙමි ඔබ සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියමුද හයියෙන් සාදු කියා පෙනෙන් පෙන් සාරය සොවෙන් සොවෙ සාලය ගම්මු පංච සේලය කියමු කවුරුත් නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani Sikkhapadang samadhiyami Adinādāna veramani Sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani Sikkhapadang samadhiyami Musāvādā veramani Sikkhapadang samadhiyami Suramera majjapama dantana veramani Sikkhapadang samadhiyami Hondai sādhu කියමු තිසරණ විසෝගුණ බලයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසත්ණන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන් සෙන්කඩග නුවර දළදා හාමුදුරුවන් වහන්සේගේ ගුණ බලයෙන් සූවිසි ගුණ බලයෙන් අනන්ත ලෝතුරු සම්මා සම්බුදු ගුණ බලයෙන් අද මේ නිවසට මේ ලස්සන වැදගත් උදාරබර මහා පින්කම වටා එකට එකතු පහදා වී සිටින වාසනාවන්ත සත්පුරුෂ පින්වත් ඔබ අප සෑම සෘදනාගෙම ජීවිතවලට මේ ලෝක වශයෙන් සදා සනසිල්ලක් සෞභාග්‍යයක්ම උදා වේවා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහවත් වාසනාවන්ත සත්පුරුෂ කාරුණික බෞද්ධ අම්මාවරුනි පියවරුනි තරුණ තරුණියනි බෝසත් දූ දරුවනි පින්වත්නි පින්වතියනි අසිරිමත් වටිනා ලස්සන මහා පින්කමක් වටා එකට එකතු පහදා වුණ ඔයාලා අපි හැමෝම අද මේ සවස් භාගයේ තුල මේ නිවස තුල ඊටාම වටිනා වැදගත් ලස්සන මහා පින්කමක් සිද්ධ කරන්නට සෝදානම් වෙන මොහොත අවස්ථාව වෙලාව අද මේ ගෘහේ ගෘහාධිපතිතුමිය අපේ සුදුමැණික් ආදරණීය අම්මා ප්‍රමුඛ ස්ථානයේ තබාගත් සෙනෙහවන්ත ආදරණීය දෝලා පුතාලා පසකින් බෑනාවරු ලේලිවරු මොනුපුරු මිනිපිරියෝ ඥාති හිතයිසේ බන්දු මිත්‍රාති පින්වත් ඔයාලා හැමෝම එකට එකතු පාදා වෙලා දැන් සෝදානම් වෙනවා මේට
වසරකට මත්තෙන් මෙය පරලොව යන්නට දුනා වූ මේ මහා පින්කමේ ප්‍රධාන අරමුණ විදියට තබා ගන්නට යෙදුන අපේ එම්.ඩබ්ලිව්. ඇල්බර්ට් පියතුමාණන් වහන්සේට අපේ මේ අම්මගේ සදාදරණීය ස්වාම පුත්‍රයාට මේ දරුවන්ගේ ආදරණීය අප්පච්චිට ඒ වගේම මේ මොනපුරු මේ පිරියන්ගේ සෙනෙහවන්ත මුතුණු වංශීයට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අභිලාෂය හදවතේ තබාගෙන සිද්ධ කරන වටිනා ලස්සන මහා පින්කම. එහෙමනම් ආගමානුකූලව චාරිත්‍රානුකූලව මේ මහා පින්කමේ මූලික මාර්ගයේ විදියට සත්පුරුෂ ඔබ පෙන්වතුන්ගේ දෑත් වලින් සකසා පිළියෙල කරගන්නට දුන මේ සිළු පුද පූජාව තොලෝකයක්ම සනසා වදාළ කාන්තිමත් ශාන්තිනායක විතරාග්‍යෝ තථාගතයන්න් වහන්සේට අපගේ උත්තම නමස්කාරී වේවා. සියලු පුද පූජාව භාග්‍යවතුන් වහන්සේට සදා සමය තුල පවත්වනු ලබන උතුම් පූජෝපහාරයක්ම වේවා කියන පින් සිතුවිලි හදවතේ තබාගෙන සත්පුරුෂ ඔබ පින්වතුන් මා කීවාට පසුව මෙලෙසින් ගාථා සජ්ජායනා කරමින් උත්තම සම්බුද්ධ පූජාවන් සිදු කරමු. නමස්කාර වේවා බුදුරවණට සමදා මම බුදු සරණ යාමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යාමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යාමි. නමස්කාර වේවා තුනුරුවනට සමදති සරණ සරණ යාමි. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 තිරුවන් සරණයි ස්වාමීනි බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට අප
විසින් පෙළල කරන ලද මේ පහන් පූජාව මේ සුවඳ දුම් පූජාව මේ සුවඳ මල් පූජාව මේ සිසිල් පැන්ද මේ ගිලන් පසද මේ දැන්ද ඔබ වහන්සේට පූජා කරමි පූජා වේවා පූජාම වේවා. හොඳයි සාදු කියමු. පින්තුනි අපේ ජීවිතේ මෙවැනි කුසල දහම් ජීවිතේ බණ භාවනා පුරුදු පුහුණු කරනකොට අපි අතින් අනන්තවත් ජීවිතේ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව අපේ සිතින් කයින් වචනේ දැනුවත් හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් වුණා නම් යම්කිසි දෝෂයක් වුණා නම් අපි යතේ ඒ සිදු වුණා වූ සියලු වැරදි වලට බෞද්ධයෙකු විදියට මට පළමුව බුද්ධ රත්නයෙන්ද දෙවනුව ධම්ම රත්නයෙන්ද තෙවනුව සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා කියන උතුම් අදිටන් හදවත් තුළ තබාගෙන මත් සමගම ස්වාමීන් වහන්සේ සමගම එකට මේ ගාථාව මෙලෙසින් සජ්ජායනා කරමි. අපි තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ බන්තේ බෝරි පඤ්ඤා තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ ධම්ම සංදෙට්ඨක අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. හොඳයි පින්වත් හැමෝම
නැවත වතාවක් සාදු කියමු. සමන්ත චක්කවාලේසෝ අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්දම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න සදයවත් වාසනාවන්ත සත්පුරුෂ කාරුණික බෞද්ධ පින්තුනි චාරිත්‍රානුකූලව එතුම් සම්බුද්ධ පූජා වතාවත් වත් පිළිවෙත් සිද්ධ කිරීමෙන් අනතුරුව අද මේ නිවස අරමුණු කරගෙන ඊටම වටිනා වැදගත් පින්කම් ගණනාවක් පින්කම් මාලාවක් සිද්ධ කරන්නට සෝදානම් වෙන මොහොත අවස්ථාව වේලාව විශේෂ වශයෙන්ම කලගුණ දන්න බෝසත් සුජාත දරුවන් විදියට අද මේ පවුලේ පෙරදනා ප්‍රාර්ථනා අපේ ඇල්බර්ට් සදාදරණීය පියතුමාගේ සුදුමැණික අම්මගේ දරුවෝ ටික එකට එකතු පහදා වෙලා අපි කවුරුත් නොපතෝන අවස්ථාවකදී මේට වසරකට මත්තෙන් මිය දුන අපේ ඇල්බර්ට් පියතුමාණන් අපේ ආදරණීය අම්මගේ ස්වාම පුත්‍රයා ඊළඟට මේ මොනපුරු මිනිපෙරියන්ගේ සීයා සිහිපත් කරලා මේ ලස්සන මහා පින්කම අද සිදු කරන්නට සූදානම් වෙනවා. කාලය අපිට බොහොමත් නොවටින බැවින් මේ පින්වත් හැමෝම අද මේ සූදානම් වෙලා සිටින්නේ බොහොමත්ම ප්‍රිය මනාප භාවයේ හැමෝගෙම හිත්වල කරුණාව, දයාව, මුදිතාව බොහොමත්ම උපේක්ෂා සහගත සිතුවිලි හදවත්වල මුදුන්පත් කරගෙන කවුරුත් බුදුහාමුදුරුවෝ අපේ ජීවිතවලට පෙන්වා වදාළ ලස්සන දහම් කාරණයක් කවීන් නමුදු ශ්‍රවණය කරන්නට සෝදානම් වෙන මොහොත අවස්ථා වේලාව එහෙමනම් අපි කාලයේ වටින බැවින් ඒ උතුම් කාලයේ ධර්ම දේශනා වැඩ කටයුතු අපි ආරම්භ කරන්නයි සෝදානම් වන්නේ. එනිසා පින්වත් හැමෝම බොහොම ශ්‍රද්ධා ගෞරවය හදවතේ තබාගෙන
මේ ලස්සන මහා පින්කම වටා එකට එකතු පහදා වෙන ලෙස පින්වත් හැමෝටම ඊ타ත්ම කාරුණිකව සිහිපත් කරනු ලබනවා. එහෙමනම් අපි පළමු කොටම චාරිත්‍රානුකූලව තරුණුවන්ගේ ගුණ අපි මෙලෙසින් මෙනෙහි කරමු. පින්වත් හැමෝම ඒ තරුණුවන්ගේ ගුණ ස්වාමින් වහන්සේ වෙච්ච මම සජ්ජායනා කරනකොට ඔයත්ෝ අවසන සාදුකාර පවත්වමු. මෙලෙසින් හොඳයි. පූජාය මානසාක්‍ය සිංහ තිලකාගර සාගරං කරුණාය ලෝක හිතන්තාය සීතෝදක සන්නිබං සද්ධා බලේන ජින්තාකාසේ කුසුමරං සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං සකල ලෝක වාසේ බුදුනු පූජාවෙන් තිලක දුන් කරුණා ගුණයෙන් ලෝතනහට සිලිලාරිත සිහිල දුන් සදහ බලින් සිත්තහසේ සුපිපුණු තරු කුසුමවන් වන්දාමි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන් වන්දාමි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන් තරහාය මංක සාධනාය සන්තා භව අන්නවං ලෝක ජාත දුක්ඛනාස විඤ්ඤාචාරි යෝ සමන් සංසාර මෝහ අන්ධකාර සදා කාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්ම රාජ සාගරං භව සයුරෙන් මෙතරවන්න සමදාමග කියා දුන් සෝක රෝග නසාලන්න සදහම් ඔසු ලබා දුන් සංසාර මෝහ අන්ධකාර දුර්වනසේ එළිය දුන් වන්දාමි සකල ලෝක පූජ සිරි සදහම් සහන දුන් විතරාගේ ශාසනාය පන්තෝ නිබ්බානතං දාසදාන පුන්නවණ්ඩ මහනිසංස දායකං අරහන්ත පන්ත පූජිතං දේවාසුර වණ්ඩිතං වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජ පාදපං විතරාගේ ශාසනයෙන් නිවන් පුරට වන්නතුන් පින්වඩමින් ඉටු කරලෝ දන් දෙන අය ඒ පැතුම් අරහත් භාව ලබා ගන්න යොමු කරනු තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජ
යන් වදින් බ්‍රහ්මාතේ මාතා පෙතරෝ පොම්බා චරයාතේ උච්චරේ ආහෝ නෙයාච පුත්තානං පජාය අනුකම්පකාතේ ලොවමෝ මහා බබද ආදර අම්මාය මවුගුණ වනන්නට කාවේකර බැරුවාය නිවස මිනි පහන ආදර පියාය බනර බන්නේ මගේ මව්පියෝ වැඳලාය පෙම්වත පෙම්වතය බන ඇසු මට ඉන්න පළමුව සමට දෙන අවවාදය මෙන්ම සිතකය වචනය සංවර කරගන්න කවුරුත් එක වගේ නිහඬව පසුවන්න ගිනගෙන දැවෙන හදවත් නිවාසම සාලන්නට පෙන්වත් ඔබ හැමෝටම පුදනු ලබන උත්තම කාව්‍ය සංග්‍රහයේ සමාරම්භකම අවස්ථාවයි මේ. අද මේ නිවසේ සෙනෙහබර ආදරණීය අප්පච්චි කෙනෙකුගේ මිය යාම මූලික කරගෙන මනුස්ස ලෝකේ ඔයාලා අපි අතර වසර ගණනාවක් යන්නේ මිදුම් හිටුම් කියන සතර ඉරියව් ධර්මතා පවත්තලා එක වහලයට එක බත්පත කාලා අපෙන් සමවරගෙන ගිය මේ ආදරණීය දරුවන්ගේ තාත්තගේ වර්ෂ පූර්ණ පින්කමේදී මා ඔබ පෙන්වත් හැමෝටම දේශනා කිරීමට අද තෝරා ගන්නට යෙදුනේ පින්වත්නි තාත්තා කෙනෙකුගේ ගුණය අද කතා කරනවා අඩුයි සමාජයේ. එම නිසා වෙන්න පිය සෙනෙහස පිළිබඳවත් මවකගේ වටිනාකම පිළිබඳවත් මේ පුංචි හෝරාව තුලදී සත්පුරුෂ ඔබ පෙන්වන්නට කවියෙන් නමදු පහදා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පින්වත් හැමෝම සාදු සිතින් යුක්තව ඒ උතුම් ලස්සන කවි පද පෙළිය ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. තුල්ලා
සාෝ සතුන්ගේ පව් මල කඩසේදු තුල්ලව පොරා එමගින් බුදු ප්‍රසවේදු බුදු හිමි මෙනෙහි කොට අපනන ඇස පැදු කියමුද හඬ නගා තවසර යක් සාදු බුදු හිමියනුත් පොත දුන් මහා පොත සොනය ආදර හැඟීමට අරමුණු වේද සොනය සෙනෙහස දැන් ගතවන මහා සෙනසොනය පවසන්නෙමි මෙතැන් සිට මව්පිය ගුණය ගෙන්ගෙට බුදුන් ලෙස අම්මා සලකන්නේ ඇගේ සෙනෙහසයි ඒ වදනින් පැවසෙන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ පියකොට නැතෙත ඒ බුදුවන පෙන දෙන්නේ කිරුලක් ලෙසෙන් බබලෙදු දාරෝ හෙසට දෙතොලක් සෑය ඒ කාගෙත් මදහසට කවිගිලියා නැත පියෙකුගේ සෙනෙහසට එනමුත් මානව උල්පත නිදහසට පිය සෙනෙහසට කවුගීලිය උනාමදී අම්මාවරුන් පවනද මත බුදුවන්නේ පියකොට නැතිද ඒ බුදුවන පින දෙන්නේ ඇත්තටම පිනතොනේ මොහොතක් සිතන්න අද පෞල් නැමැති රාජ්‍ය තුළ දවන්ත රෝක්ෂයක් විදියට වැඩ කරන්නේ කවුද? ආදරණීය තාත්තා. සමහර විට ඔබට අද තාත්තා ළඟ ඉන්නවා ඇති. මේ මනුලොවට උපන් අපි සෙනෙහබර ආදරණීය අප්පච්චිගේ වටිනාකම අපිට දැනනවා අඩුයි තාත්තා ළඟ ඉන්නකොට. මම හිතනවා අද මේ පවුලේ
සෙනෙහවන්ත දරුවන්ට තාත්තගේ නැතිවීම අහිවීම මේ දරුවන්ට අද දැනෙනවා. ඇයි? තාත්තා ළඟ ඉන්නකොට අපිට වටින්නේ. ගෙදරක තාත්තා කෙනෙක් හරි සරයි තමයි. හිරුගේ රශ්මි ධාරාව අපේ ඇඟට ටිකක් හරි අමාරුවේ දරා ගන්න. නමුත් සූර්යා ලෝකයේ මේ විශ්වයට දෙන විශ්ව ශක්තිය කොතෙක්ද? අන්න ඒ වගේ පෞල් නැමෙත රාජ්‍යක තාත්තා කෙනෙකුගේ ගුණය කවදාවත් කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. තාත්තා ළඟ ඉන්නකොට අපිට තාත්තගේ වටිනාකම දැනනවා අඩුයි. එනිසා මොහොතක් සිතන්ද පින්වත් ඔබ හැමෝටම ඔබේ සෙනෙහබර ආදරණීය තාත්තගේ වටිනාකමයි අද පහදා දෙන්නට මේ පුංචි හාමුදුරුවෝ සෝදානම් වෙලා සිටින්නේ. එහෙමනම් පින්වත්නි අපේ සෙනෙහබර තාත්තා කෙනෙක්ගේ ජීවිත කතාව මොන වගේද කියලා අපි ශ්‍රවණය කරලා බලමු. සසර මගේ අම්මා බොමත කයං ඇතේ දරුසනේ හසට වැඩියෙන් තව දෙයක් නැතේ සිතල පෙරුණු බෝසත්ෝ ගතය නෙතේ පෙයතුම නොබයි හද අරනේ වනස්පතේ දහදය හෙලා පරදනසේ සත් සායුරෝ දෙවරය වෙනසෙලා දුක් වෙදෙනවා මාරගේ නිසා වෙන්සෙනෙහස වෙසෙදොරෝ පෙයතුම නොබයි සක් දෙවෙදුන් අන් කවුරෝ මායිපදෙනා තුරුමිලොවට දෙනගැන්න මනුලොව වෙතට එන්නට මට දෙවේදුන්න හඬනා වෙටද මගේ දුක්ගෙන ආරවන්න පතනෙමි පියා නෙන්නේ මතුවට බුදුවන්න බලන්න පින්නතුනි බුද්ධ දේශනාවේ හැටියට සෙනෙහබර තාත්තා කෙනෙකුගේ ගුණය ගොඩක් කලාවට අපි කතා කරනවාට මොහොතක් සිතන්න දරුවන් වෙච්ච අපේ ජීවිතේ ආලෝකමත් කරන්න තාත්තා කෙනෙක් කොතෙක්නම් වෙහෙසෙනවද? අපි ගන්ධබ්බේ විදියට මේ විශ්වයේ සැරිසරනකොට අම්මගේ කුස තමයි අපිට දන් දුන්නේ. අම්මගේ කුසේ අපි පිළිසිඳ අරගෙන
ටිකෙන් ටික ගැබ මෝරනකොට අම්මගේ කුස බර වෙනකොට තාත්තටත් මහා බරක් දැනුණා. ඒ කොහෙටද? තාත්තගේ ඔළුවට මනසට. ඇයි? තාත්තා නිතර බයෙන් හිටියේ, වේදනාවෙන් හිටියේ. කුසේ ඉන්න දරු පැටියා මේ ලෝකයේ එළිය දකින්නකම් පින්නතොනේ ජීවිතේ අවිනිශ්චිතභාවය ගොඩක් වැඩි. ඔබ අහලා තියෙනවා සමාජයේ අනන්තවත් පින්නතොනේ දරු පැටියා මේ ලෝකෙට උපදිනකොට සිනහවන්ත අම්මයේ මොහොතේම මේ යන අවස්ථා තියෙනවා. එහෙම දෙයක් වෙයිදෝ කියලා අපේ තාත්තා අපිත් මේ මනුලොවට ඉපදනකොට තාත්තා හිතපු වාර අනන්තයි පින්නතොනේ. එහෙම හිතලා දරු පැටියා මේ ලෝකයට උපන්දා පටන්ම තාත්තා දහසක් දුක් විඳලා සල්ලි හොයන්නේ ඔබේ ආදරණීය අප්පච්චි ගැන හිතන්න. ඒ තාත්තා දහසක් දුක් විඳමින් අනෝරා වැස්ස තෙමෙමින් ගිනකෝෂ්ඨ කවුවෙන් පිච්චෙමින් සල්ලි හොයන්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. අද ඔබේ ආදරණීය අප්පච්චි තාත්තා මිහිතාලේ ඉන්නවා නම් තාත්තගේ දෑත් දෙක පොඩ්ඩක් අරගෙන බලන්න. ඔබේ දෑතට වඩා හරි ගොරෝසුයි. තාත්තගේ දෑත පුරාවටම කරකට ඇවිල්ලා තියෙනවා. අත පිරිමැදලා තාත්තගෙන් අහන්නකො තාත්තේ ඇයි ඔයාගේ අතේ ඔච්චර කරකට කියලා. තාත්තා කෙනෙක් කවදාවත් දරුවන්ට කියයිද උඹලට කණ්ඩ දීලා තමයි මං මේ තැනටපත් උනේ කියලා. කවදාවත් තාත්තා කෙනෙක් එහෙම කියන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියන්නේ කොහොමද? අපි පිරිමි. අපේ ස්වභාවය තමයි ඕක කියලා තාත්තා දරුවන්ගේ හිත සනස්සනවා පිළිතුරු. ඒ නිසා මොහොතක් සිතන්න. අපේ ආදරණීය තාත්තා අප්‍රමාණ දහසක් දුක් විඳලා අපේ ජීවිතේ ආලෝකමත් කරන්න මහා මෙහෙවරක් පිළිතුරේ පෞලක සිද්ධ කරනවා. අපි අඬාගෙන අම්මා ළඟට බඩගිනි කියලා යනකොට අම්මා රසට කෑම ටිකක් උයලා දෙනවා නම් තාත්තා කොහෙන් හරි හොයාගෙන මුදලෙන් තමයි පින්නතොනේ පවුල අඩත්තු කරන්නේ. අපිට ලෙඩක් දුකක් හැදෙනවා නම් අම්මා බෙහෙත් ටික අරන් දෙන්න යනවා නම් තාත්තා තමයි පින්නතොනේ ගෙදර හැම දෙයක්ම කළමනාකරණය කරන්නේ. ඒ නිසා මොහොතක් සිතන්න පියෙකුගේ වටිනාකම අපිට අද නොතේරෙන්නේ කුමක්ද කියලා. අපි බලමු ආදරණීය අප්පච්චි කෙනෙකු පෞර්ණමිද රාජ්‍ය තුල කෙලිසින්ද ජීවිතේ ගත කරන්නේ කියලා. වෙසතොරු නිරේද වාගෙම පෙන් සිතට ලැබේ නිරතුරු වෙන්දේ දුක් ගෙනිදරු පෙමට බැඳේ රැකගත් නිසා මගේ දෙවේ දුක් තැවුල් නොදේ සෙවර දෙපා වැන්දත් මගේ සිතට මදේ පෙන්වා ලොවට මා පිළිබඳ තෙබෙම ආගේ හෙළිකෙරුවේ ජීවන අරගලයේ රංගේ රැකවන්තනා දුම් දෙවියේ ගමන් මගේ සෙව් මහා දෙවිවරුන්
වරයාම යෙගෙදරින් පෙටක් වෙලා කලවර වැටෙන විට නිවසට ඇතුල් වෙලා සනසුම් සුසුම් හෙළමින් පැත්තකට වෙලා පියතුම හින්දේ මගේ ලෝකයේ රජුන් වෙලා පින්නතොල් සෙනෙහවර තාත්තා කෙනෙක් උදේ පාන්දර 2-3ට අවදි වෙලා කහට කෝප්පයක් තේ උගුරක් බීලා නිවසෙන් පිට වෙලා යන තාත්තා සමහර දාත නිවසට පැමිණෙන්නේ පින්නතොනි අපි රාත්‍රියේ නිදාගත්තට පස්සේ ඒ ඇයි අප්‍රමාණ දහදොක් විඳලා පවුලක් නඩත්තු කරන්න දරන බර දන්නේ තාත්තා කෙනෙක් විතරයි පින්නතොනි. ඒ නිසා මොහොතක් සිතන්න අපිට අපේ ජීවිතේ ආලෝකයේ පතලා තාත්තා එහෙම දහසක් දුක් විඳිනකොට අපිට අපේ ජීවිතේ ආලෝකයට ආවට පස්සේ නැත්නම් අපිට හරි ගියාම දෙමාපියෝ පැත්තකට දානවා නම් එයාලගේ ජීවිතයේ අඳුරට වැටෙන තැනට අපි වැඩ කරනවා නම් පින්නතොනේ අපේ ඇති දරුකමෙන් කවරනම් ඵල ප්‍රයෝජනයක්. අද මේ දරුවෝට එකතු වෙලා මේ ආදරණීය අම්මා ත්‍රිමුඛස්ථානයේ තබාගෙන තාත්තා නැති වුණා තාත්තගේ ගුණ සමුදායන් සිහිපත් කරලා මේ ලස්සන විශාල පින්කමක් කරනවා. ඇයි කළ ගුණ දන්න නිසා තාත්තා අපේමෙන් මෙහෙම දහදුක් වින්දා කියන කාරණය දරුවන් මෙච්චාලට ජීවිතයේ දුක පිළිබඳව තේරෙන නිසා දන්නවා පින්වතුනි මොහොතක් සිතන්න ආදරණීය අප්පච්චි අපිව එදා ලෙඩක් දුකක් කෙම්බිරිස්සාවක් කැස්සක් ඇදුනහම තාත්තගේ කර්මත තියාගෙන අපි කොච්චරනම් බෙහෙත් හේත් ගන්න තාත්තා එක් කරගෙන යන්න අද නම් මං හිතන්නේ කිලෝමීටරෙන් කිලෝමීටරේ දොස්තර මහත්වරු බෙහෙත් දෙන තැන් තියෙනවා. හැබැයි එදා එහෙම තිබුණ නැති වුණා වෙන්න පුළුවන්. අද හැම ගෙදරකම වගේ අවුම පොස් සයිකලයක් හරි මෝටර් සයිකලයක් තීරෝද රථයක් හරි තියෙනවා. ලෙඩක් දුකක් හැදුනහම ටක් ගාලා ඒ වාහනයක දානවා. හැබැයි පින්නතොනේ මොහොතක් සිතන්න අපේ ආදරණීය තාත්තා අපිට ඉන්න හිටින්නවත් තරක් නැතුව තාත්තා නොකානොබී අපි වෙනුවෙන් කොච්චරනම් ජීවිතේ කැපකිරීමක් කරන්ද අපිට ඒවා ටික කාලයක් යනකොට අමතක වෙනවා පින්නතොනේ. ඇයි මේ සිංහල ජාතිය කියලා කියන්නේ කන්න දෙන අත හපාගෙන කන ජාතියක්. අපිට හරියනකොට දෙමාපියෝ අමතක කරනවා නම් ඒක වසල කැත ගතියක්. එනිසා පින්නතොනේ බලන්න සෙනෙහබර පියෙකුගේ වටිනාකම අපි තවදුරටත් මෙලෙසින් ශ්‍රවණය කරමු. මං වෙනෝවෙන්ම දේවේ පොද කළ තාත්තට අන් කෙසේ දෙයක් පැතුවේ නැත්තේ තාත්තට පින්නතේ සසර මාතු බුදුවන තාත්තට ලංකර දැන් වන්දනේ
ගෙරුව දාගෙන දා සිත ඇත්තේ ඕන සතුට ගලපා ගන්න බැරි තැන නොඹේ වචනයට දැතට ආරං තාගා කරගෙන පාපුලෑමට තාන්තාසනේ කිව්වලු මුළු ලොවට වෙනදට වඩා පවුලේ බර වැඩි වෙනවා අම්මයි මමයි නොඹේ පනසේ සොරකිනවා හිත හිත අපි ගැනම දහදුක ඉරසනවා කුසගෙන නිවා හිත ගින්දර ඔහොලනවා මහ පොළොවටම ලේදාදෙය බින්දු හෙළලා මුළු දවසේම තාන්තේ නුඹ දුක් විඳලා තුන් වේලටම ඇවිලෙන කුස ගිනි නිවලා රැකගත්තේ නොබයි ඔය පන ටෙක පොදලා බලන්න කනතුනි දරුවෙක් මේ ලෝකයට උපන්දා පටන් සෙනෙහබර තාත්තා කෙනෙක් අප්‍රමාණ විදියට ජීවිතේ මහා කැපකිරීම් රාශියක් සිදු කරනවා දරුවන් වෙච්ච අපිට අපේ ජීවිතේ වසර 20ක් 25ක් වෙනකොට අපේ ජීවිතේ ගෙවල් දොරවල් හදාගෙන අපි අපේ ලෝකවල සුරංගනා ලෝකවල අපි ඉන්නකොට අද ගොඩක් ලංකාවේ සිද්ධ වෙන දෙයක් තමයි අම්මා මහ ගෙදර තනි වෙනවා තාත්තා මහ ගෙදර තනි වෙනවා සමහර දාට සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ අම්මා හරි වෙනස් තාත්තා හරි වෙනස් කියනවා එහෙම වෙනස් අම්මලා තාත්තලා නැතුවම නොවේ දරුවන්ට විවිධාකාර විදියට සමහර අම්මලා තාත්තලා සලකන්නත් පුළුවන් පෙන්නතොනේ අම්මා තාත්තලාගේ කැතගතිය තිබුණට දරුවෝ වෙච්ච අපි ඒ කැතගතිය හිතර තියාගෙන ඉන්නවා නම් ඒක අපේ වැරද්දක් මොකද අපේ ජීවිතේ අපිට අම්මා වෙනුවෙන් යමක් දෙන්න පුළුවන් නම් ඒ දේ අපි දිය යුතුයි තාත්තට අපිට යමක් දෙන්න පුළුවන් නම් තාත්තට ඒ දේ දිය යුතුයි මොකද මනුස්ස ලෝකයේ මිනිස්සු හැමෝම එක වගේ නැහැ හැම දරුවෙක්ටම හොඳ අම්මලා තාත්තලා හම්බ වෙන්නේ නැහැ සමහර අම්මලා තාත්තලාට හොඳ දරුවෝ හම්බ වෙන්නේ නැහැ මේක සංසාරයේ සසර ගනුදෙනුවක් වෙනතොනේ සමහර ගෙවල් වල අම්මා තාත්තා අසත්පුරුෂ වෙන්න පුළුවන් දරුවෝ සත්පුරුෂ වෙන්න පුළුවන් සමහර ගෙවල් වල දරුවෝ අසත්පුරුෂයි අම්මලා තාත්තලා සත්පුරුෂයි කරුණාවෙන් දයාවෙන් වැඩ කරනවා
ඔබ ඔබේ ගෙදර ගැන සිතන්න. ඔබ ගැන සිතන්න. ඔබ මිනිස්සෙක් විදියට මනෝදම් රැකගෙන ජීවත් වෙනවාද කියලා ඔබ සිතන්න. මොකද මිනිස්සු දෙන්නේ මිනිස්සු ළඟ තියෙන දේවල්. දරුවෝ අසත්පුරුෂ වෙලා අම්මේ තාත්තේ ඔයාට නොසලකා හරිනවා නම් ඔබ දරුවන්ට සලකපන් කියලා බැන යන්න එපා. ලෙඩ ඇඳේ ඉන්නකොට දරුවන්ට තිත්ත කුණුහරුපෙන් බැන කටයුතු කරන්න යන්න එපා. මොකද දරුවෝ අසත්පුරුෂුනා කියලා අම්මේ තාත්තෝ ඔය අසත්පුරුෂකම් සමාජයට විදාපාන්න එපා. ඊළඟට දරුවන් මෙච්චරලා සත්පුරුෂය හොඳ දරුවෝ වෙන්න පුළුවන්. අම්මා තාත්තා ඔබට කැත විදියට බනිනවා නැති. කැත විදියට සලකනවා නැති. ඒ දරුවෝ එච්ච අපේ හොඳ ගතිය තියාගෙන අම්මා තාත්තා කැත ගතිය ගැන හිතා අපි ජීවත් වෙන්න එපා. මොකද සත්පුරුෂයා සත්පුරුෂකම දෙනවා, අසත්පුරුෂයා අසත්පුරුෂකම දෙනවා. ඕක තමයි සමාජයේ ඇත්තම කතාව. ගොඩක් නිවෙස්වල සිද්ධ වෙන දේ. ඒ නිසා පෙනතොනේ දරුවන් වෙච්ච අපි දෙමාපියන්ට යමක් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න. අද සමහර දරුවෝ පෙනතොනේ සමහර දාට ජීවිතේ සල්ලි මිල මුදල් කොතරම් තිබුණත් එක රුපියලක්වත් අම්මා තාත්තට පැන්ඩෝල් පෙත්තක්වත් ගන්න වියදම් කරන්නේ. ඒ තරම් ගොම්මේ දරුවෝ අද මේ සමාජයේ ඉන්නවා. ඔයාලා පුජාම්දරෝ මේ විදියට කියනකොට ඔබ ඔබේ පෞල් පරිසරය ගැන සිතන්න. මොකද ඒ පිළිබඳව දැක කියන්න පුළුවන් කමක් මට නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ මිනිසුනේ ඔබට ඔබේ ජීවිතේ යමක් දෙන්න පුළුවන්. ඒ දේ කිසිම කුහකකමක් නැතුව පැකිලීමක් නැතුව දෙන්නට කියන කාරණයයි බුදුහාමුදුරුවෝ අපිට උගන්වා වදාළේ. එසේනම් අපි බලමු. පෞලක සෙනෙහබර ආදරණීය අප්පච්චි කෙනෙක් මෙලෙසින් අපේ ජීවිතයට ආලෝකයක් දරන්න දහදුක් විඳනකොට අම්මා කෙනෙකුගේ හදවතේ දරුසෙනියස ගලන්නේ නැතුවම නොවේ පින්නතුනේ. මොකද අද මම විශේෂ වශයෙන්ම මේ නිවසේ තාත්තා ගැන කියන්නට හේතුව අද මේ දරුවන්ට තාත්තා නැති වුණා. තාත්තා නැති වුණාම තමයි තාත්තගේ අඩුව දැනෙන්නේ. වැඩිපුරම අම්මට දැනෙනවා තමන්ගේ මහත්තයා නැති වුණාම. ඇයි දරුවන්ගේ අනාගතය මම කොහොමද තනියෙන් කරන්නේ? එහෙම තාත්තා නැති වෙච්ච පවුල් අද ඕනතරම් ඇති. අම්මා එදා පටන් දරුවෝ ගැන හිතනවා. හැම ප්‍රශ්නයක්, කරදරයක්, බාධකයක් අම්මා තනියෙන් විඳ දරාගෙන එදා පටන් ජීවිතය ගෙනියනවා. පින්නතුනේ ජීවිත හරි පුදුමාකාරයි. ඒ නිසා මිනිස්සු වෙච්ච අපේ සත්පුරුෂකම හදවතේ තියාගෙන කටයුතු කරමු. අපි බලමු සෙනෙහබර ආදරණීය අප්පච්චි පිළිබඳව තවත් පුංචි කාරණා කිහිපයක්. සතපොන් ගානන් මම ඔරමත දරාගෙන ඇවිදින් ගියා සෙනෙහසිත පොරෝගෙන රෙතුනන් දෙපා නුඹේ වෙත දරාගෙන ඇසුනා තාත්තා කියනවා මගේ පන දුම්පත් කොසට කොස ගෙන්දර වැඩේ හින්දා වේලක් හොයන්නට දවසක් දුක් වින්දා
අපේ හන්දා අම්මට මේ මට අගහිඟකම් නොදැනෙන්න ණයුන තරම් අපේ බඩ කට පොරවන්න නොහැකිව හිත සන සාගන්න තනියම ඔන්න දුක් කඳුලැලි සංගවන්න බලන්න පින්නතුනි සෙනෙහවර තාත්තා කෙනෙක් පෞල් නැමැති රාජ්‍ය තුළ සියලු බර කරට අරගෙන දරාගෙන යන හරි අපූර්ව මම මෙහෙම කියනකොට සමහර පෞල්වල අද වෙන ඛේද වාචකයකුත් තියෙනවා ඒ මොකක්ද තාත්තා දහසක් දුක් විඳලා සල්ලි හෙව්වට වැඩක් නැහැ ඒ හොයන මුදලෙන් කොටසක් මත්කඩු සාටද නැත්නම් වැරදි දේවල් වලට යොදවනවා නම් කොතෙක් ආදරණීය තාත්තේ ඔයා වැඩ කළත් වැඩක් නැහැ මොකද පවුලක ඔබ ගෙදර තාත්තා කියලා කියන්නේ සතුට සමාදානයේ සමගිය දරුවෝ බිරිඳ අතර හරි පවත්වාගෙන යන්න ඕනේ කෙනෙක් තමයි තාත්තේ ඔයා හැමදාම වැඩට ගිහිල්ලා හවසට ගෙදරට එනකොට කටගොන්නම් බීගෙන ඇවිල්ලා ගෙදර බිරිඳට කෑ ගහනවා නම් දරුවන්ගේ හිතේ දෙන්න කතා කරනවා නම් තාත්තේ ඔයාගේ අතේ පුංචි වැරද්දක් තියෙනවා මොකද අම්මා කෙනෙක් උදේ පාන්දරම නැගිටලා ගෙදරට කොච්චරනම් වැඩ කරනවද අපි ගොඩක් කලාවට ගෙදර බිරිඳට තාත්තලා කෑ ගහනවානේ කොහොමද මං දහසක් දුක් විඳලා සල්ලි හොයනවා උඹලා ගෙදරට වෙලා විතරයි ඉන්නේ කියනවා හැබැයි ගෙදර ඉඳගෙන අම්මා කෙනෙක් කරන කැපකිරීම වෙන කාටවත් කරන්න බෑ ඒ දන්නවද මොකද හැමෝටම කලින් ගෙදර අවදි වෙන්නේ අම්මා ඒ නැගිටිච්ච මොහොතේ පටන් අම්මා ලිපලක ගිනි කාෂ්ඨකයේ නොඑක් විදියට දහඩිය හෙලන්නේ දරුවන්ට ස්වාම පුත්‍රයාට කහට උගුරක් තේ ටිකක් හදලා ලිපපත්තු කරනවා. එතන ඉඳලා උයන පියන තැනේ ඉඳලා දරුවන්ගේ වැඩ කටයුතු ගෙවල් දරුවන් අස්පස් කරන එකද සමහර පැතිවල මේ පැත්තේ එහෙම වෙන්නේ නැති සමහර අම්මලා ඉන්නවා හේනටද කුඹුරද වත්තටද පිටියටද ඔට්ටු අම්මලා දොහම තරම් ඉන්නවා ඒ නිසා අම්මලා පුදුමාකාර කැපකිරීමක් කරනවා බලන්න පන්සලට එන්න කිව්වනම් දුවගෙන යන්නේ කවුද අම්මා යන්නේ පාසලේ දරුවන්ගේ රැස්වීමක් තියෙනවා නම් කවුද දුවගෙන යන්නේ අම්මා යන්නේ දුවගෙන සමුදානයක් තියෙනවා නම් අම්මා යන්නේ දුවගෙන දැන් එහෙම අප්‍රමාණ ජීවිතේ මහා වැඩ ගොඩක් කරන අම්මා අවසානයේ ගෙදර ඇවිල්ලා එනකොට තාත්තේ ඔයා කටගොන්නක් බේගෙන ඇවිල්ලා අම්මට කතා කරනවා නේ හරි වැරදි අම්මගේ හිත රිදෙනවා මොකද මිනිස්සුච්ච අපි හැමෝම කැමති ප්‍රිය වචනයට ආදරයෙන් කාට කාටත් කතා කරනවා නම් අපි හරි කැමති පිළිතුරු ඒ නිසා පෞලික ජීවත් වෙනකොට සතුට සමාදානයේ රැකගත යුතු වන්නේ ආදරණීය අපච්චි ඔයා ඒ නිසා හොඳට ජීවිත දිහා දකින්න අවසානයේ අම්මා ඒ හැම දුක් වේදනාවක් විඳලාගෙන රැයට දරුවන්ට මහත්යට කණ්ඩ ටික දීලා අන්තිමට තියනවා නම් ඉතුරුනේ දන් කුණ ටිකද ඒ ටික කාලා අම්මා හිත හදාගෙන අම්මා නිදාගන්නේ අවසානට අම්මා සාගෙදරක අම්මා කෙනෙක් කරන කැපකිරීම කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ මේවා පින්නතෝනේ අපේ දකින්නේ නැහැ උඹලා මොනවද කරන්නේ මොනවද කියලා තමයි අද
මිනිස්සු වහන්නේ කට ඇරලා සකලපු දේ අගයන්න යහපත් දේ දකින්න කැතගති තියෙනවා හැමෝගෙම ළඟ නිවැරදි මිනිස්සු නැහැ මේ ලෝකේ අපි හැමෝගෙම ළඟ වැරදි තියෙනවා සම්මුද මිනිසුන් විදියටයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්නට ඕනේ ඒ නිසා වෙනතොනේ ඒ සෙනෙහබර ආදරණීය අම්මා කෙනෙකුගේ ගුණය මෙලෙසින් අපේ සිහිපත් කරගෙන අපිට කාලේ වටිනවා කාලේ අපිට හෝරාවයි දෙදී තිබෙන්නේ සම්පූර්ණවට වඩා බණ කිව්වොත් එහෙම සමහර අයත් එක එක විදියට කියන්න පුළුවන් හාමුදුරුවනේ දැන් බණ ඇති අපි බණ ගෙදර ආවේ බත් කාලා තේ බිල යන්න කියනවා සමහර තැන්වල ඕගොඩක් තැන්වල එහෙම අපිට ඇහිලා තියෙනවා බණ වැඩි වුණොත් එහෙම ඒ නිසා සෙනෙහබර ආදරණීය අම්මා කෙනෙකුගේ ගුණයක් ඔබ මොහොතක් හිතන්න. මෙතන ඉන්න ඔයාලා අපි හැමෝම අම්මා කෙනෙකුට දාව උපන් දරුවෝ. ඒ නිසා අපිට කවදාවත් අම්මා මතක් කරන්න බෑ. අපි බලමු. සෙනෙහබර අම්මගේ කුසට අපි ආපු දවසේ ඉඳලා කොහොමද අම්මා කටයුතු කරන්නේ කියලා. අම්මා කෙනෙක් දරුවන්ගේ බලාපොරොත්තු වන්නේ මොකක්ද කියලා අපි මොහොතක් ශ්‍රවණය කළ බලමු. දේවා එලෙය වේතා බරයි පොත්තේ කොස රාත්‍රයට නින්දන්න සැකයතලේ කොස පොත්තාගේ දොල දුකට තමයි කැවේ කෑම රස පොතේ පොදුම කාලයන්නේ ගෙවිච්ච දස මාස දස මාසය කොස තරා බෙහෙකල මගේ පොතේ සිරුරේලේ කෙරට පෙරා නොබට පෙරුවා දුවේ වරදට මම ගන්නතේ පොංචේ කාලේ දුවේ කවදාවත් තරවෙන්න එපා චෝටේ දුවේ සංගවා නොඹ ගත්තේ නැලෙව්වා මගේ දුවේ සංගවා නොඹ ගත්තේ නැලෙව්වා නොඹ පොතේ බැරිවුණාම අම්මාට සලකනවාද පොතේ බන් කාට කාට ආනලාමට කවනවාද දුවේ සෝදලා කොන ගත්තේ
නාවනවද පුත්තේ සෝදලකුණු ගත්තේ නාවනවද දොවේ මහලු මඩමින් මහපාරේ තනි කරදා පුත්තේ යන්න එපා කවදාවත් මගේ චෝටේ දුවේ ගේ පිටුපස පෙළේ එන්නේ මිසේ තලේ ගේ පිටුපස පෙළේ එන්නේ මිසේ තලේ බලන්න පින්නතුනේ වයසට යන මහලු භාවයට පත්වන ඔබේ ආදරණීය මව්පියා ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි අතපය නොකඩ මේ සමාජයට අපිව දායාද කළ ඒ සෙනෙහවල දෙමාපිය දරුවන් වෙච්ච අපේ ඉල්ලන්නේ වයසට යන විට මහලු භාවයට පත්වන විට පාඩුවේ නිදහසේ සැනසෙල්ලේ ජීවත් වීමටයි ඔවුන් අපේ ඉල්ලන්නේ. ඉතින් දරුවන් වෙච්ච අපිට බැරිද ඒ දේ නොකර කර ඉන්න පින්නතුනේ බලන්න. අද නෝතනේ සමහර දෙමාපියෝ වයසට යන කල අවලංගු කාසි බවට පත් වෙනවා. දරුවන්ගේ ඇඳුම පැළඳුම හොදලා දෙන්න බැරි වෙනකොට අම්මට ගේදොර අතුරුතු ගන්න බැරි වෙනකොට වත්ත පිටියේ වැඩපලක් ඉදලක් අරගෙන අතු ගන්න බැරි වෙනකොට අම්මා ඇඳට වැටෙනකොට ඒක දරුවන්ට මහා බරක් විදියට හිතනවා. මොහොතක් සිතන්න. අපේ අම්මාගේ කුසේ තියාගෙන අම්මා කොච්චරනම් ගෞගානක් පාගමනේ යන්න ඒ කියපු හැම පාගමනක්ම ගේ අම්මා හරි පරිස්සමයි. ඇයි දන්නවද? අපේ අම්මාගේ කුසට ආවයි කියලා අම්මා දැනගත්ත මොහොතේ පටන් පින්නතොනේ අපි අහලා තියෙනවා අම්මා හරියට රස්නෙට උණු වතුර ටිකක් බිව්වේ නැල්ලු. සරට කෑම જાතියක් කෑවේ නැල්ලු. හයියෙන් ගමනක් බිමනක් ගියේ නැල්ලු. පුංචි ආම්දරෝ වෙච්ච මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අම්මේ ඔබ දන්නවා ඔබේ දරුවෝ මේ මනුස්ස ලෝකයට දායාද කරන්න ඔබ කොතෙක්නම් ආරක්ෂා වුණාද? ඔබ කොච්චරනම් ඒ වෙනුවෙන් අපකප වුණාද? ඊළඟට මේ ලෝකයේ දරු ප්‍රසූත වේදනාව තරම් වෙන එක වේදනාවක්වත් නැහැ. අම්මා කෙනෙකුට ඉවසන්න පුළුවන්ලු ඇයගේ ශරීරයේ පුරාවට මිදිකට සිදුරු පහරවල් ගැහුවත් ඒ වේදනාව අම්මට උහුලන්න පුළුවන්. හැබැයි දරුවෙක් මේ ලෝකෙට දායාද කරනකොට එන දරු ප්‍රසූත වේදනාව අම්මට විඳදරා ගන්නට බැරුව එදා අම්මා රෝහලේ හරි ගෙදර හරි ඇඳ වියලා අල්ලගෙන කොච්චරනම් අම්මා යටිගිරියෙන් අඬන්නද ඒ දරු ප්‍රසූත වේදනාව දරා ගන්නට බැරුව පෙන්නතොනේ එහෙම වේදනාවක් දරාගෙන හිටපු අඬපු අම්මා දරු පැටිය මේ ලෝකයට ආවට පස්සේ අම්මගේ අත් දෙකෙන් පෙව්වහම ඉස්සල්ලාම සිනාසලා සතුටු කඳුළු වැගිරුවේ අම්මා. හරි අපූර්ව මේ සංසිද්ධිය. එනිසා එක්කරණ කැපකිරීම වෙන කිසි කෙනෙකුටවත් කරන්න බෑ. එනිසා
කාන්තාවක් වෙලා ඉපදෙන්න මනුස්ස ලෝකේ වරන් ලැබුණට හැම කාන්තාවකටම අම්මා කෙනෙක් වෙන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා වෙනතොනේ දරුවන් වෙච්ච අපිට අපි තාම දෝණයක් වෙච්ච දුවේ ඔබ අම්මා කෙනෙක් නොවේ. සමහර වෙලාවට අම්මට පරසවචනෙන් කතා කරලා ඇති, හිත රිදෙන්න බැරලා ඇති. අම්මා එකක් කියනකොට ඔයා 10ක් කියලා ඇති. මම කවදාවත් කතා කරන්න යන්න එපා. මොකද අම්මා නොකියුවට හිතයට අඩන වාර අනන්තයි. කවදාවත් ඒක දරුවන්ට පෙන්වන්නේ නැහැ. ඒ නිසා දරුවෝ වෙච්ච අපිට අම්මා තාත්තා ගැන සිතන්න ඕනේ. අම්මේ තාත්තේ ඔබද දරුවන් ගැන සිතන්නට ඕනේ. මොකද වදනා කුණුබ්බක් කියේ තමලා යන අම්මලාට පැහැදුවේ අම්මා අරුතේ. සමහර අම්මලා දරුවෝ දායාද කරලා විතරක් බලාගෙන ඉන්නවා. අපි එහෙම නෙමෙයි. දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කරන්න. අද ළමා පරිවාසවල දරුවෝ අනාථ වුණේ ඇයි අම්මේ? ඔබ ඔබේ යුතුයකම හරියට ඉටු කරේ නැහැ. අම්මා අම්මාගේ භූමිකාවද තේරුම් ගත්තේ නැහැ. තාත්තා තාත්තගේ භූමිකාව තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මේ පුංචි වෙලාවේදී කියන්න දේවල් ගොඩක් මතක් වුණත් මම හිතනවා කොහොම කියලා මෙම කරන්න බෑ. ඒ නිසා අපි මේ ඉන්න ටික කාලයේදී අපි මිනිසුන් විදියට ජීවත් වෙමු. සත්පුරුෂයන් විදියට ජීවත් වෙමු. මොකද මරණකොට අපි ආරයි යන්නේ ජීවිතේ හොඳ දේවල් සහ නරක දේවල් විතරයි. හොඳ වැඩ කරොත් අපේ ජීවිත හොඳ වෙනවා, ආලෝකමත් වෙනවා. අපි වැඩක් නැති නරක වැඩ කරොත් සසර අඳුර වෙනවා. ඕකයි ඇත්තම බුදුහාමුදුරුවෝ කියපු බුදුබණ පින්නතුනේ. ඒ නිසා සෙනෙහබර අම්මා කෙනෙක් දරුවන්ගේ ඉල්ලන්නේ වයසට යනදාට නිදහසේ සැනසීමෙන් ඉන්නටයි. මහලු මඩමකට අනාථ නිවාසයකට අද දමන්න එපා කියන පැතුමයි ප්‍රාර්ථනාවයි අම්මා තාත්තා කෙනෙකුගේ පැතුම ප්‍රාර්ථනාව ඕනේ. අපි පුංචි කාලේ අම්මා තාත්තා අපිට ගහන්න බනින්න ඇති. ඒයිද වරදටයි එහෙම ගැහුවේ බෑනේ. අපි ඒ වෙලාවට රවණනවා නම් ඔරවනවා නම් ගෙදරින් තරහ වෙලා යනවා නම් දරුවනේ මොහොතක් සිතන්න අපි කුමක්ද කරන්නේ කියලා අපි බලමු. සෙනෙහබර ආදරණීය මව්පියාගේ ඒ උත්තම ලස්සන ජීවිත කතා පිළිබඳව. පුංචි කාලේ පුංචි කමට ගහන්නතේ පොතේ ඒ ඔයාව හදාගන්න ඕන නිසයි දුවේ මාන්තෙන්ක ඔයා තරහ වෙන්න එපා. මාන්තෙන්ක ඔයා තරහ වෙන්න එපා. එල්ලනකොට රස ආර සෙල්ලම් බඩු පොතේ ඔනොවේ හදවත දෙන්තේ දරුසෙනෙත පුතේ තබාගන්න සිතේ ඔබ පන මගේ පුතේ තබාගන්න සිතේ ඔබ පන මගේ පුතේ
හැරමිටයෙන් ඇවිදෙනකොට නොබේ අම්මා පොත්තේ මහපාරට ඇද දමන්න එපා චෝටි දුවේ කවදාහරි ඔයා දිනන්න මඟ සොයා කවදාහරි ඔයා දිනන්න මඟ සොයා සෙන්නහසෙන්න පාරතනෝ දුක ඔසුලාගෙන දරාගන්න කියා දෙපු අම්පන්ජේ පන මගේ ලෝකෙ වේරයානේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියාණෙනි තබා වන්දෙමි දාන ඔබේ පාමුල පියාණෙනි තබා වන්දෙමි දාන දස මාසම්ම කොසෙදරා දරුවන් වැදු අම්මා ගතේ තෙබුණ රාත්තෝලෙටක කෙරෙකරපෙව් අම්මා මා වෙනුවෙන් වෙන්දේ දුක් කඳ නිමනත මගේ අම්මා මතු භාවයක පුතු වේවා ආදර මගේ අම්මා මතු භාවයක බුදු වේවා ආදර මගේ අම්මා තව බණ කියන්නට ගත්තත් සිතට තන කාලය මතකයයි ඔරලෝ සුවේතන එහෙනම් එතෙන් සුපාතමි ඔබ සමට සෙත මගේ කමි බනට අද මෙතනින් තබමි තෙත බන
සුබට සෙත් සුවයක් පතමි මම කරනා සියලු කටයුතු සාර වෙන්න හෙට තිබෙනා දොස් දුරු විසිරි වෙන්න සෙත සාදු හඬක් පතුරමු පින්වතුනි අද මදි 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 බව වැටහි යනවා ඔය හඬ තව ටික ටික වැඩි වෙනවා බනසු දෙවියන්ටද සෙන්නට නැවතත් දෙනවද සාදුනද නැවතත් දෙනවද සාදුනද අයියෝ පන වාගේනේ සාදු හඬ බන අසුනේම නින්දේ මතකොත් ආවා මට ඇතිමල ගම්මානේ මිනිසුන්ගේ හඬද ඔය නැවතත් දෙනවද පින්වත සාදුනද පින්වතුනි බුද්ධ ධම්ම සංඝයන් උතුම් තරුණවන් ගුණ අපේ හදවතේ තියාගෙන තමන් මේ ලෝකයට දායාද කළ සෙනෙහබර මවගේ පියාගේ ජීවිතයේ වටිනාකම පිළිබඳව අපි මේ පුංචි වෙලාව තුළ ශ්‍රවණය කරන්නට යෙදුණා. එනිසා පුංචි වෙලාවක් කිව්වා දැන් 9 මාටත් කිට්ටුයි. මොනවා කරන්නද? ඒ නිසා කාලේ ගොඩක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලස්සන වැදගත් මහා පින්කම සිදු කරලා නිමාවට පත්වන මේ මොහොත තුළදී පින්වත් වාල හැමෝම බලාපොරොත්තු වුණේ මීට වසරකට මත්තෙන් මිය පරලොව යන්නට දුනාවෝ අපේ ඉන්දග්ලෝ ඇල්බර්ට් පියතුමාට අපේ සීයට පින් ටිකක් දෙන්න. ඉතින් මට මතකයි මේ දරුවෝ එකතු වෙලා 3 මාසෙ පින්කමක් සිදු කරා. ඉතින් අපි මේ අවස්ථාවටත් වැඩම කරා. හැබැයි මේ ගෙදර නෙවෙයි කරේ අර බුදු පිළිවෙලක් නේද? පහේ කනෝ නේද? මතක නැහැ මට හරියට. සාබුදු පිළිවෙලක් අර ලස්සනට එදා මේ දරුවෝ අම්මා ප්‍රදාන කොටගෙන වැඩසටහන සිදු කරන්නට යෙදුණා. අද මේ වර්ෂ පූර්ණ පින්කම අර ලස්සනට පිළිවෙලට සෝදානම් කරලා තිබුණා. ඉතින් මේ වෙනුවෙන් අපකප වෙලා තියෙනවා, පේ වෙලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. එහෙම තමයි අපි පින්කම් කරනකොට පින්කම් කරන්න ඕන. සමහරව පින්කම් කරනවානේ ජාමෙ බේර ගන්න. තමන්ගේ තත්ත්වයට හරියන්නේ නැති වෙයි, ගැළපෙන්නේ නැහැ. මිනිස්සු මොනවා කියයිද දන්නේ නැහැ කියලා මිනිස්සු එහෙම පින්කම් කරනවා. හැබැයි අපි දැක්කා මේ නිවසේ අර ලස්සනට පිළිවෙලට මේ හැම දෙයක්ම සෝදානම් කරලා තියෙනවා. ලස්සන ගෙදරකුත් තියෙනවා. හරිය ලස්සනට හදාගෙන යනවා. ඉතින් ධර්මශාලාවක්වත් නැහැ සමහර පන්සල්වල මේ තරම් ලොකුවට. ඉතින් මේ ගෙදර අද සාලේ පවා ලස්සනට බණහන්න පුළුවන් විදිහට තියෙනවා. නිසා අපි ඒවත් බොහොමත්ම හදවතේ අගේ කොට සලකනවා. ජීවිතේ ලොකු ගමනක් යන්න උත්සාහ කරන මිනිස්සු. මොකද කම්මැලි කමෙන් කුසීත කමෙන් ඉන්න මිනිස්සුන්ට ජීවිතේ
ආලෝකයක් දකින්න අමාරුයි. අපි උත්සාහ කළොත් තමයි ජීවිතයේ පිනතනේ ආලෝකය දකින්න පුළුවන්. ජීවිතයේ තවත් තරේ පියවරක් අපිට ඉස්සරහට තියන්න පුළුවන්. ඉතින් අපි මේ පින්කමට වැඩම කරන්නට යෙදුනේ දැන් බණ කිව්වට කවුද හාමුදුරුවෝ කියන්නවත් කොහෙන්ද ආවේ කියන්නවත් සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ඉතින් අපි අම්පාරේ ඉඳලා තමයි වැඩම කරන්නට යෙදුනේ. ඉතින් ඒ කලන මිතුරවන් තිබුණා විශේෂ වශයෙන්ම අපේ මේ සුදුමැණිකා ආදරණීය අම්මාගේ දේනියක් තමයි අපේ කුසුමාවතී නැන්දා. ඉතින් ඒ නැන්දාගේ පුතෙක් තමයි මංජුලයිය කියලා කියන්නේ. එතුමා අම්පාර නීත ප්‍රදේශයේ අපි යුදහමුදා කඳවුරේ සේවය කරන්නේ. ඉතින් අපි මේ පළාතේ ප්‍රදේශේ වැඩසටහන් සිදු කරනකොට ඉතින් අපේ අයියත් කොහොම හරි අහගෙන ඉඳලා තියෙනවා කවිබනා. ඊට පස්සේ තමයි ඒ සම්බන්ධතාවය කලන මිතුරම මත මේ පළාතට ප්‍රදේශයට අපිට එන්න අවස්ථාව හම්බ වුණේ. ඉතින් අපි ගිය වසරේ තුන් මාස පින්කමට ආවට පස්සේ විශේෂ පූජාවක් කරා, ලයිට් එකක් පූජා කරා. දැන් අද ලයිට් එකක් පූජා කරනවා. ඒක හරි වටිනාකමක් වුණා. පහුගිය දවස්වල අර කරන්ට් එක නැතුව තිබ්බා ලංකාවටම. ඉතින් ඒ දවස් ටිකේම අපේ පන්සලේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම එළුන්න ලයිට් එකේ තමයි අපි හිටියේ. ඒක අපේ තාමත් හදවතින් සිහිපත් කරන්න ඕනේ. තාමත් ඒ අලුත් විදියටම තියෙනවා. පරණ වෙලා නැහැ. මම ලයිට් එකක් දැක්කට පස්සේ තමයි මට ලයිට් එක මතක් වුනේ. ඒ නිසා අදත් මෙයන්ට විශේෂ පුද පූජා සිදු කරනවා. සතින් කමාල් ලස්සනයි පිළිවෙලයි. ඒ නිසා කාලේ මදි. ඉතින් මෙයන්ට බට්ටිකක් කලා ගෙවල් වලට යන්න ඕනේ. රැය වෙනකන් ඉඳ බෑ මෙතන. ඒ නිසා මේ වැඩසටහන අපි නිමාවටපත් කරමු. නැවත දවසක මේ ගම්වලට ආවොත් අපි පුංචි කාරණාවලගේ ජීවිතය ආලෝකමත් කරගන්න කියා දෙන්නම්, පහදා දෙන්නම්. එහෙමනම් විශේෂ වශයෙන්ම අපේ ප්‍රථම ප්‍රාර්ථනාව අපේ W ඇල්බර්ට් සදාදරණේ පියතුමාට පින් දෙන්න. ඒ නිසා ලස්සන පින්කමක් සිදු කරා අපේ ජීවිතවලට පින් රැස් කරගත්තා. එහෙමනම් මේ කුසලානිසංසයන්ගේ අනන්ත ගුණ තේජානුභාවයෙන් මේට වසරකට මැත්තේ මේදුන අපේ W ඇල්බර්ට් සදාදරණීය පියතුමා සිය ප්‍රධාන කොටගත් නමින් කුල ගෝත්‍ර වංශ පරම්පරාවේ ඈත මෑත දක්නොද මියගිය සිළු ඥාතීන්ගේ සසර ගමන සුවපත් කරගන්න, භවගාමී ජීවිතාලෝකමත් කරගන්න මේ කුසලානිසංසයන් එකසේම අත්පත් වේවා, අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට මේ පින්කමේ විශේෂ වශයෙන්ම ප්‍රධානත්වයේ මූලිකත්වයේ ප්‍රාදරණීය මෑණියෝ ප්‍රධාන කොටගෙනයි මේ උතුම් සිදු කෙරේ. ඉතින් අපි සුදු මෑණිකා මහත්මයනේ ආච්චි අම්මේ ඔයාලටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දරුවෝ හැමෝම එකට එකතු පාදා වෙලා තව සෙනෙහබර ස්වාම පුත්‍රයා වෙනුවෙන් මේ පින්කම සිදු කරා. අච්චි අම්මයාට තනියෙන් මේක කරන්න බැ. දරුවෝ එකතු වුණා. දරුවන්ගේ දරුවෝ මුණුපුරු මිනිපිරියෝ සීයාගේ පින්කම් වටාකට එකතු පහදා වුණා. අපේ සුදු මෑණිකේ අම්මගේ පැත්තෙන් එන්නේ නැති සහෝදර සහෝදරියෝ, අපේ ඇල්බර්ට් සීයාගේ පැත්තේ සහෝදර සහෝදරියෝ එන්නේ නැති නිසා දෙපාර්ශ්වයෙන්ම ඇවිල්ලා උදව්පදව් කරපු, යුතුයකම් කරපු, ආවගියපු, සත්කාර සම්මාන සිදු කරපු ලොකු කුඩා බාල මහලු වැඩිහිටි ඔයාලා අපි හැමෝගෙම ජීවිතේට මේ ලස්සන මහා පින්කමේ අනන්ත ගුණ තේජානුභාවයෙන් නිබඳව සැලසේවා. ඔයාලා හැමෝගෙම ජීවිතවලට උඩින් යටින් වටින් පිටින් කියන සතර දිබ්බාගෙන වැරදී තිබෙන අපල උපද්‍රව ග්‍රහ දෝෂ නක්ෂත්‍රාදී දෝෂාන්ධකාර තිබෙනවාද ඒ සියල්ලක්ම හේතු දුටු ගානාදරමෙන් විහිදෙ විද්‍යාසනීය වේවා. ඔබ සැමට තුරුණුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේද ඇල්බැල්ම සාක්ෂාත් වේවා. ඔබේ ජීවිතේ ඔබ තබන පියවරක් පාසා හෙළන හුස්මක් පාසා ගත කරන නිමේෂයක් තප්පරයක් මොහොතක් පාසා ඔබ සැමට සෙතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක් සෞභාග්‍යයක්ම උදා වේවා, වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා.
දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් මෙසේ පින් අනුමෝදන් කරමු. සතර වාරං මහා බල ඇත්තේ දෙවියෝ විෂ්ණු කාතරගම තෙන්නතේ දෙවියෝ සුමන විභීෂණ ගණපති දෙවියෝ මෙපින් ලබන්ත්වා මේ හැම දෙවියෝ මියගිය සමටත් මෙපින් ලැබේවා දුකක සිටේ නම් එයින් මිදේවා ආයුවන්න සැප බල වැඩේවා කෙලෙස් නැසේ නිවනට පත් වේවා. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද ගාථාව දේශනා කිරීමට. අභිවාදන සිරිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිඤ්ඤතෝ. හොඳයි සමට තෙරුවන් සරණයි.